ගමන් තමයි ඔය සිද්ධිය වෙලා තියෙන්නේ. ඉතින් ඉන් අනතුරුව කිසිම කෙනෙක් කෑම කන්නේ නැහැ කියන්නේ ඒක ලොකු ප්‍රශ්නයක්නේ. නෙමෙයි වෙන්න ඕනේ එහෙම ප්‍රශ්නයක් ඇති වෙනවා කියන්නේ. මොකද මේක සාමාන්‍ය පාරක් අයින තියෙන පෙට්ටි කඩයක් වුණා නම් ඒක ප්‍රශ්නයක් නෑ පැහැදිලි. ක්‍රියාවක් විය යුතුයි කියන එක තමයි ඔවුන් ඉන්නේ. මොකද ඔවුන්ගේ සේවාව ගැන සෑහීමකටපත් වෙනවා. අපෙන් එහෙම කිසිම වරදක් වෙලා නෑ. Hi guys. So අද සුපුරුදු පරිදි අපි ප්‍රෝග්‍රෑම් එකකින් හමු වෙනවා. ඉතින් ඇත්තටම ඇවෙන්ඩ්‍රා ගාඩන් හොටෙල් එකේ මේ සිදුණු සිද්ධිය වුණ දැන් වෛරල් වෙලා යනවා සමාජය තුල. මොකද්ද මේ කෑම කියන්නේ ප්ලේට් එකේ පණුවෙක් ඉඳලා. දැන් එන්න ඒකත් එක්ක මේ වෛරල් වෙලා යන වීඩියෝ එකත් එක්ක පැහැදිලිවම දැන් ගොඩක් දෙනෙක් සමාජ මාධ්‍ය ජාලාවන් තුල මේ සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කරලා තියෙනවා. ඉතින් මේ අදහස් ප්‍රකාශ කරන අතරතුරදී දැන් මේ ඇවෙන්ඩ්‍රා ගාඩන් මේ අධිපතිතුමා අදහස් ප්‍රකාශ කරලා තියෙනවා. මොකද ඔවුන් කියන්නේ මේක කිසිසේත්ම වෙන්න විදිහක් නැහැ. එහෙම ඒ කියන්නේ අපේ ඒ කියන්නේ සර්විස් එක අපි හොඳටම දෙනවා. මේක අනිවාර්යයෙන්ම තරහකා ඒ කියන්නේ ඔවුන් සම්බන්ධයෙන් ඔවුන් සමග ගොඩක් දෙනෙක් තරහින් ඉන්නවා. ඒ හින්දා ඔවුන්ගේ වැඩක් විය යුතුයි. මොකද සමහර අවස්ථාවලදී ඔවුන්ට ඒ වගේ කියන්නේ එහෙම දේවල් වෙන්න ඉඩ තියනවා කියලා තිබිලා තියනවා කියලා ඔහු කියනවා. ඉතින් මේකත් එක්ක අනිත් එක තමයි දැන් අනිත් පැත්තෙන් දැන් ලංකාවේ ඒ කියන්නේ ආටිස්ට් කෙනෙක් විදිහට නුවන්ගේ ලියනගේ එතුමියට තමයි මේ සිද්ධිය සිදු වෙලා තියෙන්නේ. එතුමියගේ වෙඩින් එකක් තුලදී එතුමියගේ ඥාතියෙක්ගේ. ඉතින් ඔවුන් කියන විදිහට මේ විදිහට කිසිම ඒ කියන්නේ සැලකිල්ලක් බැලිල්ලක් නැතිව සර්විස් එකක් තමයි එතන තිබිලා තියෙන්නේ. ඉතින් ඒක නිසා තමයි මේ ප්‍රශ්නේ ඇති වුණා කියලා කියන්නේ ඔවුන්. මොකද පළමුවෙන්ම මෙහෙම පණුවා මේ වුණාට පස්සෙ ඔවුන් කියලා දෙන හරි ප්‍රශ්නයක් ඇති කරගන්න එපා. අපි බලමු මොකද්ද වෙන්නේ කියලා. ඉන්න අනතුරුව කිසිම කෙනෙක් කෑම කාලා නැහැ. කිසිම කෙනෙක් වෙඩින් එක තුල කෑම කාලා නැහැ. මොකද මේ මොහොතේ වෙද්දිත් මේ කෑම කන්න පටන් ගත්ත ගමන් තමයි ඔය සිද්ධිය වෙලා තියෙන්නේ. ඉතින් ඉන්න අනතුරුව කිසිම කෙනෙක් කෑම කන්නේ නැහැ කියන්නේ ඒක ලොකු ප්‍රශ්නයක්නේ. වෙඩින් එකකට ඇවිල්ලා ඇත්තටම දැන් ලක්ෂ ගණන් මිනිස්සු වියදම් කරලා මේ වගේ සිද්ධි සිදු වුණාට පස්සේ පැහැදිලිව මේක ලොකු ප්‍රශ්නයක්. ඉතින් ඔවුන් පැහැදිලිවම කියන විදියට අඩුම තරමේ මේ මිනිස්සුන්ට එළියෙන් කන්නවත් ඒ කියන්නේ එළියෙන් දින එක ගන්නවත් මුදල් කිසිම දෙයක් රිලීස් කරලත් නැහැ. මොකද අපි හොටෙල් එකකට යනවා නම් අනිවාර්යෙන් මුදල් සියලුම ප්ලේට් වලට බඳින්න ඕනනේ ඒකනේ. තියෙන්නේ. ඉතින් එහෙම වුණාට පස්සේ කිසිම එහෙම මානුෂීය පැත්තකට ඇවිල්ලත් නැහැ. මොවුන් අන්තිමට කියලා තියන්නේ එහෙම වරදක් එහෙම වෙන්න විදිහක් නැහැ කියන තැන තමයි ඉඳලා තියෙන්නේ. කෙසේ හෝ දැන් ආර්ට්ස්ගේ පැත්තෙන් කියන විදිහට අපි ගෙදරින් පණුව ගෙනල්ලා දැන් දාලා නෙමෙයිනේ. එතකොට ඒ විදිහට ඒ ආකාරයට පණුවෙක් ඉඳලා තියෙනවා. දැන් මේක තුල කමෙන්ට් සෙක්ෂන් බලද්දි සමහර කට්ටිය විවිධාකාර මත පළ කරලා තියෙනවා. මේ ඇවෙන්ඩ්‍රා ගාඩන් හොටෙල් එක සම්බන්ධයෙන් සමහර කට්ටිය කියලා තියෙනවා මේ වාගේ සිද්ධි අපිටත් වෙලා තියෙනවා. මේ හොටෙල් එකේ මේ ප්‍රශ්නේ තියෙනවා කියන එක සමහර කමෙන්ට් සෙක්ෂන් වල තියෙනවා ඇත්තටම. ඉතින් සමහර කට්ටිය කියනවා නෑ නෑ මේක සාමාන්‍ය දෙයක් මේක මේ විදිහට ඉතින් විය යුතු නැහැ මෙච්චරම මෙහෙම යන තැනකට විය යුතු නැහැ කියන තැන සමහර ඉන්නවා. සමහර කට්ටිය කියනවා නෑ. එහෙම කිසිම අත්දැකීමක් නැහැ ඇත්තට මේක ඉතාමත් හොඳ හොටෙල් එකක් මේක සර්විස් එකක් හොඳයි නියමයි ඒ විදිහට කියන කට්ටියක් ඉන්නවා. දැන් අර මේ විදිහේ අත්දැකීම් ගුණා කියන පිරිසකුත් ඉන්නවනේ. ඉතින් ඒක ඇත්තටම එච්චර සුබ දෙයක් නෙමෙයි. එහෙම ඒ කියන්නේ අත්දැකීම් මේක පළවෙනි වතාවක් නෙමෙයිනේ කියන්නේ නේ. මේ විදිහට සිද්ධ වෙලා තියෙන පළවෙනි වතාවක් නෙමෙයි වෙන්න ඕනේ. එහෙම ප්‍රශ්නයක් ඇති වෙනවා කියන්නේ. මොකද මේක සාමාන්‍ය පාරක් අයින තියෙන පෙට්ටි කඩයක් වුණා නම් ඒක ප්‍රශ්නයක් නෑ පැහැදිලිවම. එහෙම ප්‍රශ්නයක් නෑනේ. එහෙම පෙට්ටි කඩයක් හරි මොකක් හරි එහෙම වුණා නම්. හැබැයි මේක හොටෙල් එකක්. ඉතින් මේක එහෙම පිළිවෙලට තියෙන හොටෙල් එකක් නේ. ඉතින් ඒ විදිහට එහෙම තැනක මෙහෙම දේවල් සිදු වෙන්න බෑ ඇත්තටම. සිදු විය ඒ කියන්නේ සිදු නොවිය යුතු දෙයක් නෙමේක. ඉතින් මිනිස්සු ලක්ෂ ගාණක් වියදම් කරලා කෑම ප්ලේට් එහෙම අරගෙන එහෙම සල්ලි වියදම් කරන්නේ ඔවුන්ගේ සේවාව හරි විදිහට කාර්යක්ෂමව පැහැදිලිව ලබා ගන්නනේ. ඉතින් එතකොට එහෙම වෙද්දි මේ වාගේ ප්‍රශ්න ඇති වෙනවා කියන්නේ ඒක එච්චර හොඳ දෙයක් නෙමෙයි හැම කෙනාටම. මොකද මේ වෙඩින් එකට එන මිනිස්සුත් අසරණයි. එතකොට වෙඩින් එකේ ඕනත් අසරණයි. හොටෙල් එකේ හිමිකරුත් අසරණයි. ඉතින් එතකොට ඔවුන් දැනගත යුතුයි මේ දේවල් සිදු නොවන විදියට කටයුතු කරන්න. ඕක තමයි විය යුත්තේනේ. ඉතින් එතකොට අපි එක්ක තරහකාරයෝ ඉන්නවා අර විදියට ඉන්නවා මේ විදියට ඉන්නවා කියලා ඒක එච්චර සාර්ථක පිළිතුරක් නෙමෙයි කියන එක අපි බලන්න හිතනවා. ජනතාවත් හිතන්නේ ඒකනේ පැහැදිලිවම. ඉතින් කෙසේ හෝ වේවා ඔවුන් ඒ කියන්නේ හොටෙල් එක පැත්තෙන් දැන් මේ පාර්ශවයට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්න හදනවා. මොකද මේක මේ සෝෂල් මීඩියා දාලා ඔවුන්ගේ ඒ හොටෙලේ නමට හානියක් සිදු වුණානේ පැහැදිලිවම. ඉතින් එහෙම වුණාම ඉතින් කොහොම සෝෂල් මීඩියා දැම්මට පස්සේ මේ වගේ දේවල් වෛරල් වෙලා යනවා. ඔක තමයි ඇත්ත. ඉතින් ඔවුන් කියන්නේ ඔවුන් කියන විදිහට මේක තරහට කරපු වැඩක් තරහ කවුරු හරි එහෙම මේ ක්‍රියාවක් විය යුතුයි කියන එක තමයි ඔවුන් ඉන්නේ. මොකද ඔවුන්ගේ සේවාව ගැන සෑහීමකටපත් වෙනවා. අපෙන් එහෙම කිසිම වරදක් වෙලා නැහැ කියන තැන තමයි මේ කියන්නේ ඊට කලිනුත් එහෙම කිසිම ප්‍රශ්න ඇති වෙලා නැහැ කියන තැන තමයි ඔවුන් ඉන්නේ.
ඉතින් කෙසේ හෝ වේවා අපි කියන්නේ අනිවාර්යෙන්ම මේ විදියට ජනතාවගෙන් සල්ලි අරගෙන එහෙම සල්ලි බැඳලා වෙඩින්නයක් ගන්න ලොකු විශ්වාසයක් ඇති වුණේ ආයතනය සම්බන්ධයෙන්. ඉතින් එහෙම වුණාට ඒ විශ්වාසය ඇති කරගෙන මේ වාගේ ප්‍රශ්න ඇති වුණොත් පැහැදිලිවම ඒකෙන් දැඩි හානියක් වෙනවා මේ හොටෙල් එකට. මේ ශේෂ්ත්‍රයේ මේ හොටෙල් එකට ලොකු හානියක් සිදු වෙනවා තමයි. ඉතින් ඒ තැනට එන්නේ නැතුව මේක යම්කිසි ප්‍රමාණයකට ගිහින් විසඳගත්තා නම් හොඳයි කියන එකනේ ගොඩක් ඒ කියන්නේ ඒක තමයි විය යුත්තේනේ. මොකද එහෙම වුණා නම් වරද හරි පිළි අරගෙන මින් ඉදිරියට එහෙම දේවල් සිදු නොවන තැනට වැඩ කළ යුතුයි. ඒක තමයි ඇත්ත කතාව. ඉතින් ඕන් කියනවා නම් නෑ අපි අතින් එහෙම කිසිම දෙයක් සිදු වෙන්නේ නෑ කියලා. ඉතින් මම නීතිමය මාර්ගවලට ගිහිල්ලා ඒ දේවල් විසඳ ගන්න පුළුවන් පැහැදිලිවම. ඉතින් ඒකට අනිත් පාර්ශ්වය කියන අපි නීතිමය මාර්ගයකට යනවා මේ සම්බන්ධයෙන්. මේක අනිවාර්යයෙන්ම අපිට ඔප්පු කරන්න සාක්ෂි සාධක තියනවා කියලා. ඉතින් ඕම් දැන්ටපත් අර අපි thumbnail එකෙත් අපි දාලා තියෙන ලොකු පණුවෙක් ඉන්නවා ඉතින් ඒකේ. ඉතින් අපි බලමු ඉදිරියට මොකක්ද සිද්ධ වෙන්නේ කියලා. කෙසේ හෝ වේවා ජනතාව දේවල් තෝරා ගන්න බලද්දී පැහැදිලිවම වෙනදාට වඩා හිතන්න සිදු වෙනවා කියන එක තමයි අපිට කියන්න තියෙන්නේ. ඕක තමයි ඇත්ත කතාව. එහෙනම් ඉතින් ඔබගේ අදහසත් අනිවාර්යයෙන්ම කමෙන්ට් කරන්න. ආදරෙන් ඉල්ලා සිටිනවා channel එක subscribe කරන්න. ජය ජය.